මේ සින්දුව අහලා බලලා පොඩ්ඩක් ඔයා මට කියන්න මේක ඇත්තම සින්දුවක්ද එහෙම නැත්නම් AI වලින් හදපු සින්දුවක්ද කියලා. තෘප්තිය ලබනව මම සයිලන්ට් ඔපරේටර් වදන් වත් ඉතින් ඔයාගේ සැකේ නිවැරදි කරමින් ඒක ඇත්තටම කිව්වොත් AI වලින් මිනිත්තුවක්වත් යන්නේ නැතුව හදාගත්ත සින්දුවක්. ඉතින් අද මම කියන්නන්නේ අපි කොහොමද මේ වගේ සින්දුවක් AI තාක්ෂණය භාවිතයෙන් නොමිලේ අපි මිනිත්තුවකට වඩා අඩු කාලයකින් සාදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට යන්න තියෙන මේ gemini.google.com කියන URL එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලන්ට එයි. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මොබයිල් ෆෝන් එකෙත් මේ විදිහටමයි කරන්න තියෙන්නේ. ඉතින් එතන ගියට පස්සේ මේ tools කියලා option එකක් තියෙයි සිලෙක්ට් කරන්න ඔයාලට. එතන ගියට පස්සේ ඔයගොල්ලන් සිලෙක්ට් කරන්න පුළුවන් මේ create music කියන option එක. create music කියන option එක සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට prompt එක විතරයි දෙන්න තියෙන්නේ. ඉතින් music එක මේකෙම create වෙලා එනවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ create music, create a song in Sinhala which has a village. මේක තවත් දෙයක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ prompt එක සිංහලෙන් උනත් දෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඒ විදිහටම සිංහලෙන් උනත් prompt එක ඔයගොල්ලන්ලා අපිට ලබා දෙනවා. ඉතින් මේ ලිරියා කියන තාක්ෂණයෙන් ලිරියා 3 කියන version එකෙන් තමයි මේ music එක අපිට create වෙලා එන්නේ. අර ඔයගොල්ලන්ට පුළුවන් මේ response එක තප්පර 20ක් යමනක් කලින් අපිට ලැබුණා. ඉතින් මෙතනින් අපිට පේනවා මේ විදිහට අපිට සින්දුවක් එතන create වෙලා තියෙනවා Gemini එක හරහා. ඉතින් මෙතන තව අපිට දෙයක් පුළුවන් වෙලි අතර මැඩ ගාන පාරේ කිරි කොත්තුවේ සුව ජීවිතේ ලස්සනා. ඉතින් අපිට මේකට පුළුවන් අපිට අවශ්‍ය ලිරික්ස් ලබා දීලා මියුසික් එකක් ක්‍රියේට් කරගැනීම හැකියාවත් අපේ අවස්ථාවේදී තියෙනවා. ඉතින් අද මම කෙටියෙන්ම කියුවේ කොහොමද මේ වගේ AI තාක්ෂණයෙන් ඉතාමත් නොමිලේ කොහොමද අපි මේ වගේ සින්දුවක් හදාගන්නේ මේ වගේ සින්දු හදාගන්නේ කියලා.